විශේෂයෙන් අපි අද මේ මධ්‍යහමුව පවත්වන්නේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවට මේකට පත් වෙලා තියෙන දුනේෂ් ප්‍රියසාද් සම්බන්ධයෙන් කතා කරන්න. ඔහු කවුද කියලා දැනටමත් මාධ්‍ය වලින් දන්නේ නැති අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මම මාධ්‍යයෙන් පළවෙනි වතාවට ඉල්ලන්න කැමතියි මොහුට හැම මාධ්‍යයක් මගින්ම හඳුන්වන්නේ මොහුට කොණ්ඩයා යන නමින්. එතකොට ඒ නිසා මම ඉස්සෙල්ලාම ඉල්ලා සිටිනවා කවදාවත් සැකකාරයෙක්ට ඒ ආකාරයෙන් කතා කරන්න එපා. එතකොට මොහුගේ නම දුනේෂ් ප්‍රියශාන්ත. ඒ නිසා කරුණාකරලා මොහු හඳුන්වද්දී මාධ්‍ය මගින් කරුණාකරලා මොහුට දුනේෂ් කියන නමින් නමතන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද මොහු කිසිම වරදකට සම්බන්ධ නැති පුද්ගලයෙක් බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. අපි හිතමු බැරි වෙලාවත් මොහු යම් වරදකට තවත් සැකකාරයෙක් වෙලා ආය අධිකරණයට ඉදිරිපත් කරලා වරදකාරයෙක් කරන්න හැකියාව දෙන අධිකරණයට විතරයි. මොහු සම්බන්ධයෙන් මොහුට වෙච්ච විශාල අසාධාරණයක් මොහුට සිද්ධ වුණා. මොහුගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වෙලා තියෙනවා මේ වෙනකොට. ඒතකොට මානව හිමිකම් ආරක්ෂාකාරී නීතිඥයන් විදිහට අපි මේ ප්‍රශ්නේ මැදිහත් වුණා. මොකද දුනේෂ් වගේ කෙනෙක් කියන්නේ ඇත්තටම බොහොම සාමාන්‍ය පන්තියේ මිනිසෙක්. ඔහු ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහුට මේ වෙනකොට වෙලා තියෙන කලබගෑනි ටික සහ ඔහුගේ ජීවිතේට වෙලා තියෙන හානි ටික මම හිතන්නේ දුල් සහෝදරයා පැහැදිලි කරයි. ඒ විතරක් නෙමෙයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳවලා ඔහු මේ ස්ථානට ගෙල්ලා තියෙනවා. විශේෂයෙන් මම යලිත් ඉල්ලා සිටිනවා මාධ්‍ය මගින් මොහුට කොණ්ඩයා කියලා ආමන්ත්‍රණය කරනවා නම් අපේ ගරු අගමැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂක සමන් නතවුද හෙට්ටි මහත්තයාටත් අපි ආමන්ත්‍රණය කරනවාද කොණ්ඩයා කියලා. අපි එහෙම කරන්නේ නැහැ. මොකද එහෙම අපි කරන්නේ නැත්තේ ඔහු ඉහළ පන්තියේ කෙනෙක් නිසා සහ මේ දුනේෂ් වගේ දුප්පත් පන්තියේ මිනිසුන්ට විතරයි අපි මේ වගේ අපහාසාත්මක වචන පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මුලින්ම උදුල් කතා කරයි. ඉන්පස්සේ අපි දුනේෂ් බෙන් බලමු ඔහුට වෙච්ච අසාධාරණේ ඔහු කොහොමද පැහැදිලි කරන්නේ කියලා. මෙතනදී මෙන්න මෙහෙමයි. දැන් මට සමහරවිට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පිළිබඳ මේ සහ ඔහු ඉන්න දැන් මේ ආපු ගමනේ දැන් මාසයක් විතර කාලයක් බන්ධනාගාරයකදලා ඉඳලා සහ මේ CID එක බාරේ ඉඳලා ආවට පස්සේ ඔහුගේ මානසික තත්ත්වය ගැන හිතන්න ඕන. මොකද දැන් ඒක මම කියන්න හේතුනේ මේ අපේ මාධ්‍ය විදිහටම තමයි දැන් අපි බන්ධනා අපි කොහෙන්ද මේ මෙහෙන් එන උසාවියෙන් එළටෙනකොටම මේ පාර හින ගහනවා වගේ මේ මාළු කෑවද කියලා අහන්න ගත්තා. හරිද? ඊට පස්සේ මෙයා ඒකට මේ වෙලාව මේ නෑ එහෙම නෑ මාළු කෑවේ නෑ කියලා කිව්වා. මං කිව්වා මං වෙන ගමන් ඇහුවේ අයියෝ මාළු කනවනේ. මාළු කෑවද එහෙනම් මාළු කෑවා කියලා කියන්න ඕනේ. අර මාළු කෑවුවා කියලා අර කතන්දර අර පොලිසියෙන් හදපු කතන්දර තමයි මේ අහන්නේ. ඒතකොට දැන් හරිද? එතකොට මේ මං කිව්වා මාළු කෑවද එහෙනම් මාළු කනවා මාළු කෑවා කියලා කියන්න තිබුණනේ කියලා. මම මෙයාට කිව්වේ. එතකොට අර ඒ විදිහට මේ ඒ වගේ දැන් මේක විශේෂ මතු කරන්න ඕනක තමයි එවැනි ඊටාම ම්ලේච්චෙක් නිකන් අර මොකද්ද මිනිහෙක් නෙවෙයි නිකන් සතෙක් වගේ අදහසක් නදලා තිබුණේ. ගෝත්‍රික කතන්දරයක් තමයි හදලා තිබුණේ. ඒතකොට ඒක කොහොමද උනේ? ඒක උනේ හරි පැහැදිලිව පොලිසිය මේ අපරාධ පරීක්ෂණය කියලා මොකක්ද එකක් කරගෙන යනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් සහිත සමග කරගෙන යනකොට ඒගොල්ලන්ට මේ යම් සැකකරුවෙක් ඕනකම තිබුණා. විශේෂයෙන් මුළු ගම පුරාම හැමතැනම පොලිසිය 7-8කින් මැදිහත් වෙලා දැන් මේක ගැන හොයන්න ගත්ත විශාල නිලධාරීන් ප්‍රමාණයක් ඇවිල්ලා. එහෙම හොයනකොට එකපාරක් දුනේෂ්ගෙනුත් මුල් අවස්ථාවකදී එහෙම පොලිසියෙන් ඇවිල්ලා තොරතුරු අහන් ගිහලා තියෙනවා. දුනේෂ්ගේ අයියගෙනුත් අහන් ගිහලා තියෙනවා. ඒතර ඒ වගේ අරන් යනවා. ඊට පස්සේ ඒව ඇනලයිස් කරලා බලලා තමයි ගන්නෙ. ඒතර එහෙම අරගෙන දැන් දුනේෂ්වත් මුලින් ගත්තා. ඒතර එහෙම අරගෙන මේ කතන්දරයක් හදනවා. ඒතර මොකද්ද හදපු කතන්දරේ? විශේෂයෙන් දුනේෂ් නම් ඒක සිද්ධ වුණේ අයියා විසින් ප්‍රකාශ කළා තිබුණා ඔහුගේ ගැලවිල්ලට මුලින් මොහු අල්ලලා තිබුණා මේ මොහු තමයි කරේ කියලා. නමුත් දැන් පොලිසිය ඊළඟට මෙතන CID එක අපි මතු කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි CID එක අපරාධ පරීක්ෂණ සිදු කරනකොට දැන් මේ කරන මේ වැරද්ද පිළිබඳව මං කියන්නේ දැන් දුනේෂ් ගත්තොත් එහෙම මරණයෙන් ගැලවිලා ආපු පුද්ගලයෙක්. හරිද? DNA කියලා තාක්ෂණයක් ලෝකෙ තිබුණ නැත්තම් අද මොහු කවුද? අද අර ම්ලේච්ඡ ඝාතකයා. සේයාගේ ඝාතකයා එහෙම අනිවාර්යෙන්. සමහරවිට මෙයා ගාව DNA තිබුණ නැත්තම් මෙයා ගාවට එන්නෙත් නෑ. අර අවුරුදු 17 ළමයෙක්ගෙනුයි අනිත් තරුණයෙක්ගෙනුයි නතර වෙනවා. එහෙනම් ඒ දෙන්න තමයි ඝාතකයෝ දෙන්න. හරි? එතකොට දැන් මෙතන සිද්ධ වෙච්ච දේ තමයි මොනවාද? පහුගිය 23 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා දුනේෂ් ප්‍රශාන්ත අරගෙන ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 4 වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා දුනේෂ් ප්‍රශාන්තගෙන් ගත්තා. ඔහු ප්‍රකාශ කරයි දැන් මට කලින් ප්‍රකාශ කර විදිහට දවස් 3ක් තිස්සේ තියාගෙන හිටියා. 3 වෙනි දවස් පස්සේ තමයි මහේස්ත්‍රාත් දැම්මේ. දෙවෙනි දවසේ අරන් ගිහලා දෙවෙනි දවසේ ඔහුට පහර දීලා ඔහුට පොතක් අස්සම් කරන්න දීලා ඔහු මුකුත් දන්නේ නැහැ.
උඩ අකුරු ලියන්න කියවන්න බෑ පහවස විතරයි ඔය අධ්‍යයන ලැබලා තිබෙන්නේ. එතකොට දැන් එහෙම කෙනාට අස්සම් කරපන් කියලා දීලා බැරුණාට පස්සේ ආයි ගහලා අවසානයේ ඔබේ අස්සන එකට අරගෙන. හරි. එතකොට දැන් ඒ ගත්තු අත්තු පොත තමයි ඒ ප්‍රකාශය තමයි ඒ ලිය ප්‍රකාශය තමයි අපිට මාධ්‍ය අරහ සහ අධිකරණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරේ මොකද්ද? මෙන්න දුනේෂ් ප්‍රේශාන්ත තමන් කරපු වරද ගැන කරපු ක්‍රියාව ගැන පාපොච්චාරණය කරනවා. කට උත්තරයක් දුන්නා කියන එක කිව්වේ. එතකොට ඒ කට උත්තරේ මොකක්ද තියෙන්නේ? ඒ කට උත්තරේ තියෙන්නේ තමන් සේයාගේ ඝාතනයේ සමස්ත වගකීම් බාර ගන්නවා කියන එක පළමු කොටම. ඒ විතරක් නෙවෙයි මේක වැදගත්ම කෑල්ල තමයි මොනවාද? එම ඝාතනය සිදු කරපු ආකාරය සවිස්තර ලෙස විස්තර කරලා තිබීම. ඒකේ තියෙන කොහොමද? දොර ගාවට ගියා, ගේ ගාවට ගියා, ඇතුළට පනින්න විදියක් හෙව්වා. එතකොට දොර ජනෙල් චෙක් කරලා බැලුවා. එතකොට දොර ඇරුණා. දොරෙන් ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ ගිහිල්ලා කාමරයට එබුණා. කාමරයට එනකොට අම්මයි දුවයි නිදාගෙන හිටියා. ඊට පස්සේ අම්මට ලං වෙන්න බය හිතුණා. ඊට පස්සේ දුව උස්සගත්තා. ඇයගේ ඇඳුමක් මෙට්ට යට ගැහුවා. ඊට පස්සේ අරගෙන එළියට ගියා. වෙලක් ගාවට ගියා. ඊට පස්සේ ඇයව කෑ ගහන්න හැදුවා. ඒතර මේ කෑ ගහනකොට බෙල්ල මිරිකුවේ මේ මරා දැම්මේ වයර් එකකින් මිරිකලාද ඇඟිලි දෙකකින් මිරිකලාද? නැත්තම් අර ඇඳන් හිට බැනියෙන්ද මිරිකලා බැනියෙන්ම බෙල්ල හිර කරලාද කියලා මොහොත දැනුමක් නැහැ. අර කට උත්තරේ හැබැයි ඔක්කොම ටික තියෙනවා. ඒතර මරපු ආකාරය, අරන් ගිහපු ආකාරය, ගෙට ඇතුල් වෙච්ච ආකාරය සියල්ල සිද්ධිමය කරුණු ගොඩක් සහිතව, සිද්ධිමය කරුණු සහිතව සවිස්තරව විස්තර කරලා තියෙනවා. එහෙම ඒ කට උත්තරේ දීලා ඉවරලා ඒ කට උත්තරේ ඉදිරිපත් කරලා ඉවරලා මාසයකට පස්සේ පොලිසිය කියනවා, CID කියනවා, උසාවියට ඒගොල්ලොම ඉල්ලීමක් ඉදිරිපත් කරලා කියනවා මෙයාගේ දුනේෂ් ප්‍රේශාන්ත මෙම සේයාගේ ඝාතන නඩුවේ තවදුරටත් කිසිදු ආකාරයක සැකකරුවෙක් නොවේ. කිසිදු ආකාරයක කියලා කියන්නේ මොකද්ද? ඔහු අඩුම ගානේ අපරාධ සහායකයෙක්වත් නෙවෙයි. අයියත් එක්ක හිටියා හරි, අයියව හංගන්න හැදුවා හරි. ඒ කිසිම එකක මොහු සැකකරුවෙක් නොවේ කියන්නේ ඉඳලම නැහැ කියන එක. ඒතර හද්දයනේ ඉඳලම නැත්නම් කොහොමද මෙයාගේ අස්සම් කරයි කියලා අර දීපු කට උත්තරේ අර තරම් සිද්ධිමය කරුණු ගොඩක් එන්නේ? මෙයා කොහොමද ඒව දන්නේ? අපිත් ඕව දන්නේ කොහොමද? සැප්තැම්බර් මාස 23 වෙනිදා මෙයාගේ දුනේෂ් ප්‍රේශාන්ත කට උත්තරෙන් පසුව නේද අපිත් දන්නේ ඒවා. එතකොට ඊට කලින් දුනේෂ් ප්‍රේශාන්ත හිටියවත් නැත්නම් එතන කොහොමද එයා මේ කරුණු දන්නේ? CID එක පැහැදිලි කරන්න ඕනේ. කට උත්තරයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කට උත්තරයක් සාක්ෂියක් ලෙස පිළිගන්නේ නැති බව ඇත්ත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ, අපරාධ නීති සංග්‍රහය යටතේ, ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ පිළිගන්නේ නැති බව ඇත්ත. අධිකරණයක් ඉදිරිපිට සාක්ෂියක් ලෙස පිළිගන්නේ නැහැ. ඒක හරි. නමුත් ඒක මේ රටේ අපරාධ පරීක්ෂණ කරන සහ පොලිසිය සහ CID එක පිළිබඳ විශ්වාසය තියලා මිනිස්සු ඉන්න ඒ මිනිස්සුන්ට නෙමෙයි කියන්නේ. රටට නෙමෙයි කියන්නේ. අධිකරණ වලට නෙමෙයි කියන්නේ. අධිකරණදී සාක්ෂියක් වෙන්නේ නැති කියන එක නීතිමය කරුණක් විතරයි. නමුත් මේක කියලා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අහලානේ ඔබතුමාලත් මාධ්‍යවල වාර්තා කරන්නේ. රටට ලෝකෙට කියන්නේ කොණ්ඩය පාපොච්චාරණය කරයි. කොණ්ඩය පොලිසියේදී වරද පිළිගනි. වරද සිදු කරපු ආකාරය මුළුමනින්ම ප්‍රකාශ කරයි. ඝාතනය කරපු ආකාරය, තමන් ඒ ක්‍රියාව සිදු කරපු ආකාරය, එතනදී ඇඳුම් හංගපු තැන කොහොමද ගෙට ඇතුළුනේ, කොහොමද එළියට ගියේ, ඒ සිද්ධිමය කරුණු ඔක්කොම කියයි කියලා කිව්වට පස්සේ නේද ඔබලත් වාර්තා කරන්නේ ඒවා එහෙමයි කියලා. එතකොට එහෙම රටට ලෝකෙට ජනතාවට ඔහු පිළිබඳව යම් පුද්ගලයෙක් පිළිබඳව කියනවනේ. හෙට අපි ගැනත් ඔහොම කියන්න පුළුවන් නේ. ඔබ ගැනත් ඔහොම කියන්න පුළුවන්. ඕන කෙනෙක් ගැන ඔහොම කියන්න පුළුවන්. එතකොට දැන් එහෙම ඒ කියන්නේ වගකීමක් සහිතව. ඒ කොහොමද එහෙම කියන්නේ? මොනවද? කට උත්තරේ කොහොමද තියෙන්නේ? කට උත්තරේක තියන අවසානයේ අස්සම් කරන්නේ දුනේෂ් අස්සම් කරේ මොන වගේ දැනකටද? අස්සම් කරේ ඊයත කරුණු සියල්ල මා විසින් ස්වාධීන ලෙසම ප්‍රකාශ කර මා විසින් එම සටහන් කර ඇති දෑ කියවා බලා තේරුම්ගෙන නිවැරදි බවට පිළිගෙන පහත අස්සම් කළෙමි කියලා අස්සම් කරනවා. ඒ කට උත්තරේ දීපු කෙනා. ඒක සටහන් කරන නිලධාරියා මොකද කරන්නේ? සටහන් කරන නිලධාරියා මා විසින් ඔහු මා ඉදිරිපිට තබාගෙන මේ සියලු කරුණු ඔහුගෙන් නිවසන ලදුව ඔහු පවසන දෑ පමණක් මෙහි සටහන් කරලා දී කියලා ඔහුත් අස්සම් කරනවා. ටයිප්රයිට් කරන කෙනා මා විසින් මෙම කට උත්තරය අහවල් දින සටහන් අහවල් නිලධාරියා සටහන් කරන ලද කට උත්තරය මා විසින් බලාගෙන නිවැරදි ලෙස ටයිප්රයිට් කර ඉදිරිපත් කරලා දී කියලා එයත් අස්සම් කරනවා. හරිද? අපි සර්ටිෆයි කොපියක් ගත්තොත් එහෙම නිවැරදි ලෙස අහවල් නිලධාරීන් විසින් කට උත්තරය අරගෙන අහවල් නිලධාරීන් ටයිප් කර අහවල් මා විසින් මේ නිවැරදිව බලා ලබා දෙන්න ලදී කියලා ස්ථානාධිපතිත් අස්සම් කරනවා. CID එකේ ලොක්කත් අස්සම් කරනවා. අපි මේක න සර්ටිෆයි කොපියක් ඉල්ලුවොත් එහෙම. ඒතර ඒ තරම් මේක සත්‍ය බවට කරන ප්‍රකාශයක්.
ඒතර එහෙම කරපු ප්‍රකාශයක්. ඒතර ඒක මත මිනිහ ඒක මත මොනවද වෙලා තියෙන්නේ? ඒක මත දැන් මේ මිනිසුන් ගෙවල් ගිනි තියලා මිනිස්සු මොකද්ද මේ අපරාධකාරයන් සමාජයේ හංගඩු ගහලා අර 17 වර්ෂ පාසල් ශිෂ්‍යයෙක්ගෙන් තිබුණා නම් එහෙම ඔහොම කට උත්තරයක් තිබුණා නම් එහෙම ඔහුට පාසල් යන්න ආයි පුළුවන්ද? ඔහුට සමාජයට මුහුණ දෙන්න පුළුවන්ද? ඒතකොට දැන් මේ කට උත්තර දැන් ඊට පස්සේ පොලිසිය CID එක මුකුත් දන්නේ නැහැ වගේ DNA එක ආවට පස්සේ බබ්බු වගේ මොකද කරන්නේ? පොලිසියට ඇවිල්ලා උසාවියට ඇවිල්ලා කියනවා මේ මොහු තවදුරටත් සැකකරුවෙක් නොවේ මොහු කිසි ප්‍රශ්නයක් නැහැ මොහු වෙන නිසා නිදහස් කරනවා කියලා 17 අර පාසල් ශිෂ්‍යෝයි මේ ශිෂ්‍ය අනිත් කෙනා නිදහස් කර ආකාරයටම ෂේප් එකේ තල්ලු කරලා යවන්න බැලුවේ. ඒතර අපි අහන්න ඕනේ නැත්තර කට උත්තර ගැන ඔයගොල්ලෝ මොකද දැන් කියන්නේ කියලා. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් මේ කතන්දරේ අපි කියලා අපි මානවික කොමිසමට පැමිණිලි දාලා දැන් දවස් ගාණක් වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැම බම්බුවටම කතා කරන ආද එක වචනයක් මේ ගැන කිව්වද? මම අහන්නේ ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන හරියට අහන්න. මේ ප්‍රශ්නේ හරියට අහන්න. ගැහුවද අපි ගහපු ඒවා පස්සේ බලාගමු. ඒවා වෙන කතන්දරයක් මොනවද කියන්නේ? මේ කට උත්තර ගැන අහන්න. හරිද? කට උත්තරේ හරියට අහන්න. ඕගොල්ලෝ මෙහෙම කට උත්තරයක් තිබුණද නැද්ද? ඕගොල්ලෝ එකක් ගැන කිව්වද නැද්ද? ඒකේ මෙහෙම වෙච්ච හැටි මේ මිනිස්සු කිව්වද නැද්ද? ඒක කිව්වනම් එහෙම කිව්වේ කොහොමද? පැහැදිලි හරිම පැහැදිලිනේ. හරිම පැහැදිලි මොකද්ද? පොලිසියට අවශ්‍ය කතාවක් තිබුණා. පොලිසිය තමයි දන්නේ කොහෙද ඇඳුම තිබුණේ කියලා. මෙට්ටේ ඇස්සෙද කොහෙද තිබුණේ කියලා. පොලිසිය තමයි දන්නේ ජනේලයක් කරලා තිබුණාද ඉස්සරහ දොර ඇරලා තිබුණාද පිටිපස්ස දොර ඇරලා තිබුණාද කියලා දන්නේ පොලිසිය. අරගෙන ගිහිල්ලා ඝාතනය කරේ කොහොමද? බෙල්ල මිරිකලා මැරුවේ ඇඟිලි දෙකෙන්ද? වයර් එකකින්ද? පොල්ලකින් ගහලාද මැරුවේ? බැනීමෙන් බෙල්ල මිරිකලාද මැරුවේ කියලා දන්නේ පොලිසිය. ඒව වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒව දන්නේ පොලිසිය. අපි හිතමු දැන් දුනේෂ් කියලා කියන්නේ පොලිසිය නොමග යවන්න අවශ්‍ය පුද්ගලෙක් කියලා. අපි නිකන් හිතමු. අපි හිතමු දුනේෂ් කියන්නේ මානසික රෝගියෙක් කියලා. අපි හිතමු දුනේෂ් කියන්නේ පොලිසියට බොරු කියන්න හිතාගෙන හිතන මිනිහෙක් කියලා. හරිද? මම අහන්නේ ඒත් පුළුවන්ද මෙහෙම කට උත්තරයක් දෙන්න? දුනේෂ් පිස්සෙක් කියලා හිතමුකෝ. ඒත් පුළුවන්ද මෙහෙම කට උත්තරයක් දෙන්න? ඒත් බෑ. එතකොට කියන්න පුළුවන් ඔව් සර් මැරුවා තමයි කියලා. ඒතකොට කියන්න පුළුවන් ඔව් සර් මම කරා තමයි සර් කියලා කියන්න පුළුවන්. අර වලහගේ මම තමයි හාව කියලා වලහ කිව්වා වගේ මම තමයි හාව කියලා කියන්න පුළුවන් වුණා. හැබැයි එච්චරයි පුළුවන්. හාවගේ ගෙදර කාමර කීයක් තියෙනවද කියලා ගුලේ කාමර කීයක් තියෙනවද කියලා වලහට කියන්න පුළුවන්. වලහට කියන්න බෑනේ. හරිද? හාවගේ ගෙදර හාවගේ ගුලේ මේ කුස්සිය තියෙන්නේ කොහෙද කියලා වලහට කියන්න බෑ. මොකද වලහ කවදාවත් ඒක දැකලා නැහැ. වලහට බොරු කියන්න ඕනත් ඒක කියන්න බෑ. නමුත් දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ ඒ ටික ඔක්කොම කියලා තියෙනවා. එතන එහෙනම් කිව්වේ කවුද? ඒව දැම්මේ Tamanට අවශ්‍ය කට උත්තරේ ඔහුගෙන් ගත්තේ කවුද? ඔහු ලවා දැන් අර මාධ්‍ය වලින් අහනකොට ඇහුවා දැන් ඔබ ඇයි ඔබ ගැහුවට පස්සෙත් ඇයි මෙහෙම කිව්වේ කියලා. කිව්වේ නෑ. මෙයා දිගටම කිව්වේ නෑ කියලා තමයි. හරිද? කිව්වේ නෑ. ලියපු එකට අස්සන් ගත්තා. ඒකයි උනේ. ලියපු එකට අස්සන් ගත්තා. ඒක තමයි වෙන්නේ. වෙන අනිත් තැන් වලත් ඔක තමයි වෙන්නේ. වෙන දේ තමයි ලියලා ආස උටි කන්න බැරි කමට අන්තිමට හරියනම් අස්සන් කරන්නම් කියලා කියන ඔච්චරයි. ඔහුට එහෙම කටුතරක් දැනුමක් නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව සවිස්තරව සහ ඊට වඩා කරුණු සහිතව ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව සහ තවත් පැමිණිලි අපි සාකච්ඡා කරමින් තිබෙනවා කොහොමද ඉදිරිපත් කරන්න කියලා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරපු අපරාධය පිළිබඳව. ඇත්තට එලව ගිල්ල මෙලව ආපු මිනිහෙක් තමයි දුනේෂ් කියලා කියන්නේ. එතකොට ඒක පිළිබඳව අපි ඉදිරිපත් කරනවා. අනිත් කාරණය තමයි මේකේ අපිට අපි මේක වර කරලා ප්‍රසවාදයේ ඔව් හරි. අනිත් එක තමයි තව මට විශේෂ අපි දුනේෂ්ට ඉක්මනට යමු අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විදිහට. අනිත් එක තමයි මෙන්න මෙහෙම එකක්. දැන් මේ පිළිබඳව අපි අර නිකන් අපේ නීති විශාරදයෝ එක්ක කතා කරනකොට නිකන් අපදහස් තමයි මෙහෙම එකක්. ඒ කියන්නේ ඔවුන් ගත්තොත් එමේ ඔවුන් කියනවා රයිට්. ඔහොම ප්‍රශ්න තියෙන නිසා තමයි ලංකාවේ මේ නීතියට ඇතුළත් කරලා නැත්තේ පොලිසියට දෙන කට උත්තරයක්. හෝ CID එකට හෝ පොලිසියට කරන අපරාධ විමර්ශනකට කරන කට උත්තරයක් උසාවියකදී බලංගු සාක්ෂියක් නොවන බවට මේ නීතියට ඇතුළත් කරලා තියෙන මෙහෙම ප්‍රශ්න විය හැකි නිසා. හරිද? එතකොට දැන් මම කියවනේ එහෙම නොවෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය කියන ලංකාවේ සාමාන්‍ය නීතිය. ඒ කියන්නේ ඒ අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩනීති සංග්‍රහය වගේ දේවල් ක්‍රියාත්මක කරන 4වෙනි තට්ටුව. 4වෙනි තට්ටුවේදී මෙහෙම කට උත්තරයක් දීම එය ඔහුට විරුද්ධ සාක්ෂියක් වෙන්නේ නැහැ අධිකරණය. ඒකදී ඒක හරි. හැබැයි 3වෙනි තට්ටුවේදී ඔබ දන්න 3වෙනි තට්ටුව මොකක්ද කියලා? 3වෙනි තට්ටුව තමයි TID එක. අරක CID මේක TID. ඒ කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි
අපරාධකරුවෙකු සැකකරුවෙකු කරන ලබන පොලිසිය අපරාධ පරිශෝධන සැකකරුවෙකු විසින් ත්‍රස්තවාදයේ වැළැක්වීම ත්‍රස්තවාද විමර්ශන කොට්ටාශයට කරනු ලබන ප්‍රකාශයක් පාපොච්චාරණයක් වෙනවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයෙකු ඉස්සරහා කරන ආකාරයේම එකක් වෙනවා. ඒ කියන්නේ එය ඔහුට සාක්ෂියක් එය ඔහුට ඒව ප්‍රකාශය ඔහුට එරෙහි සාක්ෂියක් වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ. ඒතර ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ තමයි මෙච්චර කාලෙ දැන් ඔය වන්දනා කරකතලා ඉන්න LTT සැකකරුවන් කියන අය හැමදේනම පහේ වන්දනා කරගත කරලා ත්‍රස්තවාද වැළැක්වීමට පනත යටතේ. ඒතර අපිට මේකෙන් අදහසක් එනවා නම් මේ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්තවාද වැළැක්වීම කොට්ටාශය හෝ පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ සිදු කරන ආකාරය සහ කටඋත්තර ගන්න ආකාරය පිළිබඳ අපි මේකෙන් අදහසක් එනවා නම් අපි අනිවාර්යෙන්ම එහි දිගුවකට යන්න ඕනේ. මොකද්ද? හතරවෙනි තට්ටුවේදී මේක සාක්ෂියක් නොවුනට තුන්වෙනි තට්ටුවේදී ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ විමර්ශන කටයුතු කරනකොට ඒකෙදී මෙය ප්‍රබල සාක්ෂියක්. එය ප්‍රබල සාක්ෂියක්. ඒකම විතරක් ප්‍රමාණවත් නැහැ. නමුත් ඒක ප්‍රබල සාක්ෂියක්. ඒතකොට ඒක මතම නඩු දාන්න පුළුවන්. ඒක මතම දේවල් හොයාගන්න පුළුවන්. ඒක මතම ක්ලේම් ඕන තරම් තියෙනවනේ. ක්ලේමෝ දාන්න පුළුවන්. ඉදිරිපත් කරන්න පුළුවන්. මම කියන්නේ මේ ඔක්කොම දාන්න නමුත් එහෙම කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපිට නැවත වහරක් සිතා බලන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය අපි වැරදිකරුවන් කියලා හංගඩු ගහන ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ ඉන්න අපරාධකරුවන් කියලා කියන අයත් සැබෑ අපරාධකරුවන්ද කියන එක නැවත වරක් හිතා බලන්න කියලා යෝජනා කරනවා. හිතලා බලන්න DNA තාක්ෂණය නොතිබිච්ච ඊළඟට එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙච්ච කාලයක් තිබුණා නම් මොකද වෙන්නේ කියන එක හිතලා බලන්න ඕනේ. ඒ ඔබට බාරයි. රයිට් අපි දුනේෂ් කෙනෙක් අහමු. අත්තරංගුල ගත්තේ මේ ගමට මං ගම්පා ගෙදර ආවට පස්සේ. ඔයා ගෙදරද හිටියේ? ගෙදර ගියා අක්කලා ගෙදර. අක්කලා ගෙදර. ඒ කොහොමද අත්තරංගුල ගත්තේ? කවුද ඉන්නේ ආවයි? කවුද ආවේ? එතෙන්ද කියන්නේ අක්කලා ගෙදර ඇවිල්ලා මේ අක්කලා දුවල ගෙදර ගිහිල්ලා හිටියේ. මං තනියෙන් හිටියේ. ඉන්නකොට මේ සිවිල් වගේ දෙන්නෙක් ආවේ. ඇවිල්ලා කරලා නංගන් අනම්මනම් මගෙන් ඇහුවා. ආලා කරලා ඩෙන්ටිටි තියනවද කියලා ඇහුවා. මං කිව්වා ඩෙන්ටිටි තියෙනවා මේ මෙට්ටයට තියෙන්නේ කියලා ඔයාලා දෙන්න යද්දි තිබ්බේ නෑ. ඒකට නෑ. අඳුරන්නේ නෑ මං. ඊට පස්සේ මේ ඩෙන්ටිටි දෙන්න යද්දි ඩෙන්ටිටි තිබ්බේ නෑ අන්දයට. ඊට පස්සේ අක්කත් දුවලා ගෙදර ගිහිල්ලා ඒකම ආවා. ඊට පස්සේ මේ කවුද කියලා මං කිව්වා අක්කා කියලා. අක්කා කිව්වට පස්සේ අක්කාට විස්තර ලියාගෙන මස්සිනාගේ විස්තර ඔක්කොම අරගෙන වැඩ කරන තැන් ඔක්කොම විස්තර ලියාගෙන මගේ ෆෝන් එකේ මෙමරිය ඔක්කොම ඒවත් බලලා ෆෝන් එක චෙක් කරලා ඇඳුනුත් ඔක්කොම බැලුවා. ඇඳුම් බලලා කරලා කටුත්තර ඔක්කොම අරගෙන ඉවරලා එයාලා ගියා. ඔව් පිටත් වෙලා ගියා. ඊට පස්සේ තමයි මම ගම්පහ ගෙදර ආවේ. අක්කලා ගෙදරින් ඔයාගේ ගෙදරට ගියා. ඊට පස්සේ එහෙන් ආවේ මම වරෙන්තු අයත් තිබ්බා ගම්පා උසාවියේ ගම්පා උසාවියේ අත්තන කරලේ ඒ බයයට තමයි මං ගම්පා ගෙදර ආවේ. ඔයා මොන ගෙදර ඉඳලා ඉන්නලා ප්‍රශ්න කරනකොට ළමයි මරක සිද්ධිය සම්බන්ධයෙන් වගේ ප්‍රශ්න කරාද? නෑ ඒ කිසිම දෙයක් නෑ. මොනවද ඔයාගෙන් ඇහුවේ එතකොට? මම ඇහුවේ මේ රැකියාව කරන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? මේ ඇඳුම් පැළඳුම් මම දැන් හිටපු ඒවයි ෆෝන් එක නම් මලන් අරගෙන ඒවා තමයි ලියාගත්තේ. ඒ නිසා ඔයා හිතුවා අර කලින් නඩු සම්බන්ධයෙන් හොයන්න කියලා තමයි මම හිතුවේ. ඒ නිසා ඔය බය වෙච්ච පාර මම එහෙම ගම්පහ ගෙදරට ආවා. මහගෙදර කවුද ඉන්නේ? මල්ලි අම්මයි අයියා පුතයි. ඒගොල්ලන්ට ඉස්සර කිව්වද? මං ගියාට මල්ලි අම්මා ඉස්සරහ හිටියා. ඊට පස්සේ මේ මං කිව්වා මෙවයි මේම පොලිසියෙන් ආවා මේ වරින්තු වලට දන්නේ ආවේ කියලා. ඊට පස්සේ මං අම්මා කෑම බෙදලා දුන්නා. කෑම බෙදලා දුන්නාට පස්සේ මම පල්ලෙයා ගෙදරට තිබ්බා. ගෙදරට වෙලා තමයි හිටියේ. පල්ලෙයා ගෙදරට වෙලා හිටියේ. ඔව්. එතකොට මේ නෑ මං 7:00 විතරද ගෙදරට නෑ රෑ ඕ ගොඩක් වෙලා එතන හිටියා පැය දෙකක් විතර හිටියා. ඉඳලා මං ඊට පස්සේ එහෙම මේ වෙලට
වෙලට ගිහිල්ලා තමයි වෙලේ තමයි මං හිටියේ. වෙලේ තමයි හිටියේ. වෙලේ. ඔව්. ඇයි ඒකද වෙලට යන්නේ? මං හිතුවේ ගම්පහ පොලිසියෙන් මේ ආපහු හොයන්නයි කියලා තමයි හිටියේ. කැලේ නෙමෙයි මම හිටියේ ගොඩක්ම කියන්නේ මේ යාළුවෙක් හිටියා යාළුවලාගේ කුඹුරු වැඩ කර තමයි මං හිටියේ. ඉඳලා ඒ දවල්ට කෑම කන්න ඉද්දි තමයි මාව ගත්තේ. අත්අඩංගුවට ගත්තේ. කියන්නේ මාළු කාලා කියන කතාව නයි. ඉතින් මාළු කනවා මිනිස්සු. ඉතින් මම නම් ඒ වගේ කියන්නේ අමු මාළු නම් කාලා නැහැ. මේ ගොඩක් දුරට මිනිස්සු බොරුවට තමයි කරන්නේ. ඉතින් මම නම් ඒ වගේ දේවල් කරලා නැහැ. මං ගෙදරදී ස්පෝට් කරන එක කරනවා. ගෙදරක් තියෙනවා ඒ මං කරන ඒවා. ඉතින් අක්කලා ගෙදරත් මං ගෙදරින් ඉඳන්ම තමයි අරගෙන බෑග් කියලා දාගෙන අරන් ගියේ. ඒ ඉතින් පාසුවක් නැති හින්දා වැඩ කරලා ඇවිල්ලා හවසට වගේ සෙල්ලම් කරන වැඩ කරන තැන ඉඳලා. අරන් ගියාගෙන මගේ ඇස් දෙක බැඳගෙන අරන් ගිහලා අරන් ගියේ. ඊට පස්සේ අරන් යන ගමන් මේ මම ගන්න කලින් ඉස්සෙල්ලා දනේ කකුල් දෙකට පහර දුන්නා. කියන්නේ මාව බිම වැටුණා. බිම වැටුණාට පස්සේ පෝර කවරයක් වගේ ඔලුවට දාලා තමයි මාව මේ ජිප් එකක් ඇතුළට වගේ ඇතුළට දාගත්තා. දාලා තමයි අරන් ගියේ. දුනේස් කියලා තමයි ඉතින්. දුනේස් නෑ මේ පොඩි කියලාත් කතා කරනවා. ඉතින් අර පොඩි දවස්වල ඉඳලා තියෙන මේ ඉතින් යාළුවා එහෙම. නෑ කලින් කවදාක කොණ්ඩේ කියලා නමක් තිබ්බේ නෑ. ඒක පොලිසියෙන් දානවා. මාධ්‍යයෙන් හදපු දෙයක් වෙන්න. ඉතින් පොලිසියෙන් නම් කොණ්ඩේ කියලා මට කතා හරියන්නේ නෑ. හැබැයි තනංගුඩ ගත්තා කියන්නේ මම මේ ගම්පහ ගෙදර ඇවිල්ලා මාව ගත්තට පස්සේ තමයි මම දන්නේ. මට මේ හතරවෙනි තට්ටුවට කියන්නේ CID එකට අරන් ගිහලා ගහද්දි තමයි මම දන්නේ. ඒක මොනවද වගේ පටන් ගත්තේ? ගාන්න කියන්නේ මේ පටන් ගත්තේ ඔක්කොම සාක්ෂි ඔක්කොම හොයලා තියෙන්නේ. ඔබ මේ දේ කරලා තියෙනවා. මරපු විදියයි මේ ගෙනින් දාපු ගත්ත අරන් ගිය විදියයි කියපන් කියලා. මේ සිට් එක දැන් අයියා අරන් ඉන්නවා. ආ. සම්බන්ධ නැති කියලා මොනවද දෙයක් වවදන්නේ? නෑ මං කිසිම දෙයක් දන්නේ නෑ. ඔයාගේ කටුත්තර ගත්ත එදා සිද්ධියත් කියන්නේ අයියා රෑනි දාගත්තු අයියා එදා අර මරණ වෙච්ච දවසේ තියෙන්නේ. ඔව් සිකුරාදා දවසක මේක කියන්නේ මරණය වෙලා තියෙන්නේ. මේ හරියට මම දන්නේ නැහැ වුණාද නැද්ද කියන්නේ දා. සිකුරාදා දවසේ තමයි මේ මස්සිනායි මායි මස්සිනා සිකුරාදා දවසේ පඩි අරගෙන ගෙදර ආවා. මායි අක්කයි දුවයි. අරගෙන ආපුවම අයියත් ගෙදර ඇවිල්ලා හිටියා. අයියත් ගෙදර ඇවිල්ලා ඉන්නකොට මේ මස්සිනා කරුල වැටලා වගේ ආයේ පඩිත් අරගෙන හවස වැඩ කරලා එයා අරක්කු බෝතලෙත් ගෙනලා තිබ්බා. ඊට පස්සේ කො ලොකු මල්ලිත් ඇවිල්ලා ඉන්නවා අරක්කු ටිකක් බොමු කියලා. ඊට පස්සේ අයියා දා බිව්වේ නෑ. මායි මස්සිනා තමයි අරක්කු බෝතලේ බිව්වේ. ඒකෙන් 3 කාලක් වගේ බිව්වේ. ඊටු කාලේ අරන් තියලා කැම ටික කාලේ කරලා අපි නිදාගත්තා. නිදාගත්තාම මන් නිදින තමයි අයියට අරන් දීලා තිබ්බේ. නිදියන්න මම අහපු බිම පැදුරු දාලා කොට්ට දෙයක් දාලා මෙහා පැත්තේ නිදාගත්තා. රෑ ඔර්ලෝසුවක් මේ ගෙදර තිබ්බට ඇතුළේ නිදින හින්දා බලන්න ඒ වෙලාවක් නැහැ. කොහොමද මේ 10 මාට 11ට වගේ අයියා නිකන් ඇඟ උඩින් වගේ පැනලා යනවා. මට තේරෙනවා මම කොහෙ ගියාද කියලා හරියට දන්නේ නැහැ. ඉතින් මම උදේත් අක්කට කිව්වා මෙහෙම රෑ මෙයා නැගිටලා ගියා කියලා. ඒ වෙලේ ඒ අර ඇඳන් හිටපු ඇඳුමත් නෙමේ තිබ්බේ. සරම ඇඳන් හිටියේ. ඊට පස්සේ තමයි සෝටක් වගේ දාගෙන තමයි උදේ බලද්දි අයියා හිටියේ. මේ ළමයි පාරන් ගියාද මරුවද කියන්නේ ඉතින් හරියට මම දන්නේ නැහැ. ඒ වගේ ඉතින් ගිහිල්ලා ඇවිල්ලා හිටියා. ඒ මාව ඇස් බැඳලා කරලා පහර කියන්නේ මට ගහද්දි මෙතනින් අර බැඳලා තියෙන පටියෙන් අල්ලලා පිච්චේ දිග නිකන් අර ගසද්දි ඔළුව ඇද නිකන් පිච්චේ වැද්දෙව්වා. ඒ වැද්දෝ පාර තමයි මෙතන තල්ලා ගියේ. CID ඉතල පල්ලෙට කොට පල්ලෙට ගහපු හා මේ සිද්ධි හැර මොනවා නෑ දකරලා කියලා වෙන අධිකරණ සාවික වරදක කියන්නේ මා අච්චු මේ හිරේ ගිහලා නෑ. නෑ කියන්නේ රිමන්ඩ්ලා ඉඳලා දිනවා. අච්චු නෑ. හා නඩු තියනවා. ඔව් නඩු තියනවා මේ අර ගෙට පැනලා පහර දුන්නා කියලා. ඒකත් මම කරපු දෙයක් නෙමෙයි. මගේ යාළුවෙක් කරපු දෙයක්. ඒකට ඉතින් මාව පොලිසියෙන් ගාවලා තියෙන්නේ. ඒ වගේ ඉතින් නඩුවක් තමයි තියෙන්නේ. නෑ.
පබ්ජිට අයගෙන කියන මම මොකද ඒක අද විශේෂයෙන් හොයා බැලුවා. දැන් අර ඊයේ තිබුණනේ මේ ඔය වාර්තා වුණා මෙයාට අර ළමා අපචාර චෝදනාවක් තියෙනවා කියලා ඔය ගම්පහ තියෙන අධිකරණ තියෙන මේ නඩු දෙකේ. ඒතර මම අද ගිහිල්ලා ඒ නඩු මේව දෙකම පරීක්ෂා කරලා බැලුවා. මොකද අපදෙන්න ගිය වෙලාවේ ඒකෙදි තියෙන්නේ එක නඩුවක තියෙන්නේ මේ නිවසකට නිවසකට අයුතු ඇතුළු වීම කියන එකයි. තව අනිත් නඩුව තියෙන්නේ අයුතු ඇතුළු වෙලා පහර දීම කියන එකයි. ඇතුළු වීම සහ පහර දීම සම්බන්ධ චෝදනාව. ඔය දෙක තියෙන්නේ. ඊට පස්සේ අතනගල් එකේ තියෙන්නේ හොරකමක් සම්බන්ධ චෝදනාව. මම දන්නේ දේව කරා දාතිල මම දන්නේ මේ ඒව තමයි චෝදනා තියෙන්නේ. නඩු තුනයි තියෙන්නේ. නඩු තුනම මම කියන්නේ ඒ තුනම තියෙන්නේ ඇතුළු වීම පහර දීම සහ හොරකම් වලට සම්බන්ධ ඒවා තමයි තියෙන්නේ. මට අස්සම් කරන්න කිව්වා. අස්සම් කරන්න කිව්වා මම අස්සම් කරන්න මං කැමැත්තක් දැක්කුවේ නැහැ. ඒතකොට මේ මට පාරවල් පහක් හයක් විතර ගහද්දි තමයි ඒ වෙලේ මං ගුටි කාලා හිටියේ. දරා ගන්න බැරි හින්දා තමයි මං අස්සම් කරේ. එහෙම මොකද්ද කියන්නේ මං හරියට දන්නේ නැහැ. අස්සම් කරන්න කිව්වා අස්සම් කරා. මම අයියට එහෙම දෙයක් කියලත් නැහැ කරලත් නැහැ අයියාගේ මොකද මම එහෙම දෙයක් කියලා නැහැ. ඉතින් අයියා මොන දෙයක් කිව්වද කියන්නේ මම හරියට කිව්වා කියලා වඩ සියඩියෙන් කිව්වා. ඔව් ජොබ් එකක් ඉතින් හරියට කරන්න ඉතින් කැමති. ඉතින් ඉන්න පරිසරය හරියට තියෙන්නේ තාම නැහැ. ඉතින් මොන වගේ දෙයක් ගෙදර අර අක්කලාගෙත් ගින්දර දාලා තියෙන්නේ. ගෙවල් වලත් යන්න බෑ පැත්තට. ඇත්තටම දුව ඉස්කෝලේ යෑමත් නැහැ නේද? කියන්නේ යාලට යන්නත් බෑ. අවුරුදු 15 වයස. ඔව්. පොල් කපන එක තමයි. පොල් DC වලට බිස්කට් ඔව්. සම්බන්ධයෙන් ඔයා වලින් ලබාගත්ත කියලා ඇයිවාට සාවියට උසමටවත් දැනුම් දුන්නේ නැත්තේ කියලා මම මේ මගේ ප්‍රකාශයක් නෙමෙයි කියන්නේ මේ අවසාන මොහොත වෙනකම් ඉන්නේ ඇයිවාට සාවියට ඉස්සරලාම මිනුවන්ගොඩ උසාවියේදී මාව ඉදිරිපත් කරේ. එතකොට මට පළවෙනි ජැසියේ නැගිද්දී එහෙම ලෝකේ කෙනෙක් කවුරුත් හිටියේ නැහැ බෙනී හිටින්න. කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. ඒක මට කතා කරලා කියන්න හැකියාවක් වෙලෙ තිබ්බේ නැහැ. දෙක ගන්න. සාතරාගුණට විශේෂ මෙනියුම් කිව්වේ පොලිසිය කිව්වේ. ඒක දාලා තමයි විශේෂ මෙනියුම් වල අතරමඟ අමතක හැංගියන්නේ කියන්නේ. හැංගියන්නේ හිතුවත් තිබුණා විශේෂ. එහෙම හැංගෙන්න නම් හැංගෙන්න උදව කියන්නේ මම වරෙන්තු වල තිබ්බ ඒ තුන තමයි ගොඩක් බලපෑවේ. මං නැතු වෙන දෙයකට නෙමෙයි හැංගිලා හිටියේ. ඉස්සරලා අර ගමේ මලගයක් වුණා. මලගේ වුණාට පස්සේ අර ගම්පහ බෙම්මුල්ලේ මුරුපොලේ මේ නරාලා මෙල වගේක් බීලා පාරේ කට්ටියට ගහලා තිබ්බා. ගහලා තිබ්බාම මේ මලගෙදර හිටපු කට්ටියට බීලා ඉඳලා තියන්නේ යාලා. ගැව්වට පස්සේ මේ මං ගිහලා ඒක බේරන්න ගියා. බේරන්න ගියාට පස්සේ බේරලා කරලා මේ ඔක්කොම මේවා කරාට පස්සේ යාලා කට්ටිය මේ පොලිසිය කට්ටියට පහර දීලා කියන්නේ ගහලා තිබ්බා. මම ලේ එන්න හැමතැනම. ඊට පස්සේ එක එක්කෙනා ගෙනියන්න ආවෝ ගෙදරට පොලිසියෙන්. ගම්පහ පොලිසියනුයි මේ වේයන්ගොඩනුයි මේ ඔය පොලිසිය දෙකෙන් ආවට පස්සේ අර වරින්තුත් තියෙනවා. ඒ පොලිසිය ආසේ මාවත් හොයන හින්දා තමයි මම ගොඩක් අක්කල ගෙදර ගිහිල්ලා හිටියේ. ඔබ සමාජික මොනවද ඉන්නේ? මොකක්ද බලාපොරොත්තු රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් වගේ තියෙනවා. ඒ කියන්නේ ගෙදර යන එක ඉස්සරෝගෙන ජීවත් වෙන්න බෑනේ මේ ප්‍රශ්නෙත් ඒක අහන්නේ. තාම නම් බෑ වගේ කියන්නේ මොන වගේ තත්ත්වයක් තාම තියෙනවද දැන්? අපදින්න කවුරුත් නැහැ කියලා ඒ වාර්තාව. ඔව්. මොකක්ද උදාහරණ මොකද වෙන්නේ? මොකක්ද හිතන්නේ? අප දෙන්න කියන්නේ
අක්කලා අම්මලා නම් හිටියා. ඉතින් අප දෙන්න ගොඩක් ඉතින් බය වෙනවා. මේ කියන්නේ බය මාධ්‍යවලින්මයි ගොඩක් බය කරා. නැත්තම් ඉතින් අම්මලා ඇවිල්ලා අප දිනනවා. ඒ කියන්නේ අප දෙන්නා ඔය බය කරලා තිබුණා. ඔව් ගොඩක් බය කරලා වගේ තමයි තිබ්බේ. ඔය සිතින් පස්සේ රටේ මානදණ්ඩ මෙල්ලලා ලොකු ප්‍රශ්නයක් වගේ ජනතා සංග්‍රහය කියලා දන්නවා. ඔව් මම මොකද හිතන්නේ මානදණ්ඩ දෙයක් කියලා. බාට හිතෙන්නේ. මට ඉතින් හිතෙනවා ඉතින් වැරද්දක් කරොත් ඒකට ඉතින් දඬුවමක් දෙන්න ඕනේ. ඉතින් වැරදි කරපු කට්ටියට ඉතින් නොකරපු කට්ටියට ඉතින් දඬුවම් මරණ දඬුවම්. ඔව් ඉතින් මරණ දඬුවමක් ඉතින් දෙන්න ඕන අපරාධයක් කරොත් ඒ වගේ මිනිස්සුන්ට ඉතින් වැරද්දක් කරලා තියෙන මිනිස්සුන්ට දීන්නේ දාර්ශනික ගැන පොඩ්ඩක් කරගෙන තියෙනවා. මොකද කියලා දීලා හරියම පුරුදු අවුරුද්දක් ගන්න. තියෙනවා ලොකු දනවා. හා නිවැරදි කියලා හිතුවා මොකද? නිවැරදි කියලා හිතුනාම ඉතින් ගොඩක් ඉතින් දුක හිතෙනවා. ඉතින් වෙච්ච දේවල් වල අනුව පොලිසියද? ඔව් මම කිව්වා ඉතින් මම මේ දේ කරලා නැහැ. බන්ධනාගාරය රැඳවියන් ප්‍රශ්නයක් නැහැ. බන්ධනාගාරය රැඳවියන් හිටපු යාළුවා වගේ හිටපු එයාලත් ඇහුවා. මාත් හිටපු මාතෘ කීප දෙනෙක්ම ඇහුවා. ඉතින් මේ කරේ නැහැ කියලා තමයි ඉතින් මේක බඳුනගාර දෙකේම මේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. ඔව් බන්ධනාගාර දෙකේම කිසිම ප්‍රශ්නයක් තුන්නේ නැහැ. ඒ හිටපු කට්ටිය ඔක්කොම හොඳයි. කිසිම කියන්නේ පාරක්වත් පාර දුන්නේ නැහැ. පොලිසිය කෙනෙක් මොකක්ද කියන්නේ ලංකාවේ? පැහැදිලි කරලා කියන්නේ වරද වසාදාන්නේ. නෑ කිසිම කරදරයක් දෙයක් වුණේ නැහැ. ඔව් කතා බහ කරා. මම ඇහුවා මේ දේ කරාද කියලා. ඉතින් මං කිව්වා මේ දේ මං කරලා නැහැ. මේක ඉතින් එතකොට කාතින්ද වැරද්දක් උනේ කියලා. ඉතින් මම හරියට එතකොට දන්නේ නැහනේ. අයියා DM එකයි ආවට පස්සේනේ දන්නේ මේ දේ වැරද්දක් කරලා. එයා ඉතින් පාපොච්චාරම කරලා දිනවා කරා කියලා. ඊට පස්සේ තමයි ඉතින් දන්නේ. ඔයා ඔය සිතින් කන්නේ දැකලා තියෙනවද? දැකලා හරි පොතක් නෑ මම දැකලා නෑ. ජීවිතේ S දෙකටවත් දැකලා නෑ. ගෙදරවත් දැකලා. වැරද්දක් නොකර නිකන් කුටි කාලා ඉන්න කට්ටිය සෑහෙන්න ඉන්නවා. හිර වෙලා වගේ එන්න බැරුව අපයක් තියාගන්න බැරුව දෙයක් කියාගන්න බැරි කට්ටිය ඉන්නවා දැන්. ඒ නුවර කටුකස්තොට දැන් අවුරුද්දකට කලින් කියන්නේ මේ මෑතක් ඉදිරියට මේ පස්සේ නැතුව ගියා කියන්නේ. කියන්නේ ප්‍රශ්නේ නැකම වඩා මේකෙන් පස්සේ ඇඩ්‍රස් නැහැ. කියන්නේ ඉතින් මම නම් මේ සම්බන්ධයෙන් ඉතින් කිසිම දෙයක් දන්නේ නැහැ මම නම් ඇත්තටම. සහෝදරයෙක් කරාට ඉතින් අල්ලි කෙනෙක් පල්ලි නෑ ඒ දෙයට. අර බලන පැත්තෙන් බලන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ. අයියා සම්බන්ධයෙන් ඉතින් මට කිසිම දෙයක් නැත්නම් හිතෙන්නේ නැහැ ඇත්තටම. ඈ? අයියා තමයි කරේලි නේද? ඔව් ඉතින් දැන් හිතනවා කරා කියලා හිතනවා. ඔය වගේ ඉතින් අපරාධයක් කරොත් ඉතින් ඒකට ඉතින් නීතිය ඉතින් ක්‍රියාත්මක කරන්න බෑ ඉතින්. යාගර ඉතින් හිතන්න නම් දෙයක් නෑ ඇත්තටම හිතන්න බෑනේ ඉතින් ඒ වගේ මිනිස්සෙක් ගැන. දැන් මේක දැන් මෙවැනි වෙච්ච පළවෙනි එක හරි අවසාන එක හරි නෙවෙයිනේ. එතකොට දැන් මෙවැනි මොන හරි
මෙවැනි වැරදි සිද්ධ වෙච්ච. ඒතකොට ඒ නිසා මේකදී ඇත්තටම කරගන්න ඕනකම තියෙන්නේ අපි උත්සාහ කරන්නේ නම් අපි අවශ්‍ය වෙන්නේ දැන් මේ දුනේෂ්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ එක එකක්. ඒක මූලික කාරණයක් ලෙස දිනන ඒක වෙන කිසි තර්කයක් නැහැ. නමුත් එතනින් එහාට අවශ්‍ය වෙනවා යම් ක්‍රියාවලියක්. ඒ කියන්නේ සැකකරුවෙකු අත්අඩංගුවට යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒව පිළිබඳ කටයුතු කරන්න ඕන කොහොමද? එතකොට එහෙම ඒවා නඩු පවරන්න ඕන හරි කටඋත්තර ගන්න ඕන හරි කොහොමද? ඒවයිදී කළ යුතු ආකාරය මොකක්ද කියන දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපරාධ අනුදාන සංග්‍රහයේ සඳහන් වෙනවා. නමුත් ඒවා පැහැදිලි ලෙසම ප්‍රමාණවත් මදි කියන එක පිළිබඳව අපි සාකච්ඡාවක් ගෙනෙන්න ඕනකම තිබෙනවා. මොකද හේතුව මේක දැන් මේක පොලිසියට හරි වන්දනාගාර නිලධාරීන්ගේ හරි නිකන් අපි එහෙම ඇහුවොත් එහෙම නම් ඒ වගේ ශේෂ්ත්‍ර ගායක ඇහුවොත් මේක නිකන් ඉතර ගේමක් නෑ. ඔහොම තමයි ඉතින් ඔය යන්නේ කියලා තමයි ඒගොල්ලොත් කියන්නේ. මොකද එහෙම වෙලා තියෙන්නේ මේවයි තිබෙන ඒ කියන්නේ දැන් අපි තුමු දැන් කට උත්තරය දැන් අර උදමලත් අහපු විදියට මේ ඔයා දැන් මෙයා ඉස්සරහ තියාගෙන මෙයා කියන ඒවා වෙනස් කර ලිව්ව නෙවෙයි. හරිද? අල්ලන් යනවා ගහලා මේකට අස්සම් කරපන් කියනවා. ඉතින් එතකොට මෙයා මම බාර ගන්නම් සර් කියලා මේගොල්ලෝ කියන්නේ නැහැ. හරිද? කියන්නේ අහන් අස්සම් කරන්නම්. ඕන එකක් දෙන්න අස්සම් කරලා දාන්නම් කියලා තමයි අන්තිමට කිව්වත් කියන්නේ. ඒ අරන්න මේ අර කියපු කට උතරේ හොරෙන් වෙනස් කරලා ඒක ආයේ කියවලා බලන්න දෙයක් නෙවෙයි ඇත්තටම. එහෙම කියවලා බලන්නවත් එහෙම එකක් ලියන්නේ නැහැ. මේකක් ඉස්සරහා ලියන්නේ නැහැ ඔයගේ තැන්වලදී. ඒක තමයි ඇත්තටම වෙන්නේ. ඒවා අර ඒ ශේෂ්ත්‍රින් නායකයන් ඇහුවොත් එහෙම පොලිස් නිලධාරීන්ගෙන් එහෙම පොඩක් පුද්ගලිකව අහන්න කොහොමද වෙන්නේ කියලා. ඒතරම් එන්න ඒවා තමයි වෙනස් වෙන්න ඕනේ. ඒතර මේ අවස්ථාව කියලා කියන්නේ මේක හරියටම මේ CID එක මේ සහ අපරාධ පරීක්ෂණ මේ ක්‍රියාවලිය නිර්වත් වෙච්ච බව පෙනිච්ච අවස්ථාවක්. වෙච්ච අවස්ථාව නෙවෙයි. මේ කියන්නේ මේ වගේ වුණ තරම් වෙලා තියෙනවා. මේක ඒක අපිට පෙනිච්ච එක අවස්ථාවක් පමණයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ ඒක පිළිබඳ ක්‍රියාවලියක් නිර්මාණය තමයි අවශ්‍ය වෙන්නේ. ඒක දැන් මෙහෙම එකක් තියෙනවනේ දැන් අපි තුමු දුනේෂ් ප්‍රේශාන්ත ගියා කියලා මේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් මේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරාට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරාට පස්සේ ගෙදර ගියා කියමුකෝ. හරිද? ගෙදර ගියා නම් මේක මම කියන්නේ වාහනයක ප්‍රතිලෝම වෙලා තියෙනවා. මොකද හේතුව ඒ කියන්නේ මේක ප්‍රසිද්ධ කේස් එකක් වෙලා ඒකට මැදිහත් වුණා නෙමෙයි. දැන් මෙයාගේ කේස් එක ගත්තොත් එහෙම දුනේෂ්ගේ කේස් එක ගත්තොත් එහෙම මේක මැදිහත් වුණාට පස්සේ ප්‍රසිද්ධ කේස් එකක් වුණා. ඉතින් ඒක මොකද කරන්නේ? ප්‍රසිද්ධ කරන්නත් එපයි. මේක කියන්නත් එපයි ප්‍රසිද්ධියේ. මේකට විතරක් ගිහලා නඩු දාන එක විතරක් නෙමෙයි කරන්න ඕනේ. ඒ පැහැදිලිව මම කියන්නේ ඒකයි. දැන් අපි තුමා අනිත් එක තමයි ඕක මම මේ ප්‍රතිලෝම කතාවට හොඳම එක තමයි දැන් කොටදෙනියාවේ ওই සිද්ධි වුණාට පස්සේ අර 17 වරිද පාසල් ශිෂ්‍යයා එක්දරු පියයි විතරක් නෙමෙයි අත්තරණ අරගෙන පහර දුන්නේ. මට හම්බුණා එතන ප්‍රියන්ත කියලා පුද්ගලයෙක් හම්බුණා. ඔහු අත්තරණ ගත්තේ දවස් 6කට කලින්. මේගොල්ලෝ දවස් 3යිනේ. දවස් 6කට කලින් අත්තරණ ගත්තා. ඔව් ගමේ 40 ගාණකින් අත්තරණ ගත්තා. ඒතර ඒ 20 ගාණක් දවස් 3කට 6කට වඩා වැඩි ප්‍රමාණයක් තියන් හිටියා. හරිද? ඒ පිළිබඳව මම මාධ්‍යවල පස්සේ වාර්තා වුණානේ. එතකොට ඒතර ඒ 17 දැන් මේකට කලින් අපි මෙදිහත් උනේ ඒ සිද්ධියටනේ 17 වරිද පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නෙට සහ එක්දරු රුපියාගේ ප්‍රශ්නෙට. එතකොට දැන් ඒ මෙදිහත් ඒකට අර අපේ මේ ජෝසප් ස්ටාලින්ලා එහෙම ගිහිල්ලා මානවිකම් කොමිසම පැමිණිලි දාලා මේක අතොඩගත්තු විදිය වැරදි කියලා එහෙම කිව්වේ නැත්නම් ඒක ප්‍රසිද්ධ කේස් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිතරම මේ වෙන්නේ ගොඩක් වෙලාට වෙන්නේ ප්‍රසිද්ධ කේස් එකකට මෙදිහත් වීම නෙමෙයි. මැදිහත් වුණාට පස්සේ ඒක ප්‍රසිද්ධ කේස් එකක් වෙනවා. ඉතින් එතකොට මොකද කරන්නේ? ඉතින් එතකොට ඉවරලා ඔයගොල්ලෝ ප්‍රසිද්ධ කේස් එකෙන් මැදිහත් වුණා කියන ප්‍රශ්නේ අහන එක වැරදි. ඔව්. ඔව්. නෑ මෙහෙමයි දැන් ඒක තමයි දැන් මේ මට අපිට නම් අවශ්‍ය වෙන්නේ මේ පිළිබඳ මෙවැනි ආකාරයේ අසාධාරණයන් පිළිබඳ අරගලයක්. සහ ඒ අරගලයක් තුලින් අවශ්‍ය වෙනවා මිනිස්සු මේ පිළිබඳ තමන්ගේ අයිතිවාසිකම් වලට පෙනී සිටීමේ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි තුමර කලින් අර මැදිහත් වෙච්ච ප්‍රසිද්ධ කේස් එකක් විතර රත්නපුරේ කාන්තික සිද්ධිය ගන්නකෝ. ඒතර එතන සිද්ධියේදී උනත් වෙච්ච දේ තමයි ඒකෙදිත් අපි කිව්ව දේ තමයි ඕනම කෙනෙකුට සමාජයේ ඕනම ඉන්න මිනිස් භාග මිනිස් දූවිලි කියලා හිතන ඕනම සමාජ ස්තරයක ඉන්න ඕනම ආර්ථික ස්තරයක ඉන්න කෙනෙකුට අයිතිවාසිකම් තියෙනවා. පොලිසියෙන් ගහන්න බෑ, යනකොට පොලිසියෙන් තල්ලු කරන්න බෑ, යනකොට කෙල ගහන්න යන්න බෑ කියන එක සමාජයට ගෙනියන්න ඕනේ. එතකොට ඒ හරහා හැමෝම අරගලයකට එන්න ඕනේ. මගේ නම් අවශ්‍යතාවය ඒකයි. ඒතර අපි නියෝජනය කරන්නේ එහෙම අයිතිවාසිකම් සඳහා වන අරගලයක්.
එතකොට ඒක ඒතොර මේ අපි දැන් අර ප්‍රියන්තගේ මම උදාහරණයක් කොටදිනියාවේ ප්‍රියන්ත ගත්තොත් මේ අනිත් අය ගත්තොත් එහෙම 17 රිත පාසා ශිෂ්‍යයා කියන එකෙන් මේක අර ඒකට මැදිහත් වෙලා මේක ලොකු ගේසයක් උන් නැත්තම් එහෙම මේක සිද්ධියක් නෙවෙයි. ඒතොර ඒගොල්ලෝ ඒකට අරගලයක් කරන්නේ නැහැ. මං කර දැන් කාන්ති ගත්තොත් එමේ එයා ගෙදර ගිහිල්ලා හිටියා. ඒකෙන් පස්සේ එයා නැවතත් සාමාන්‍ය පරිදි හිටියා. එයා දැකලවත් තිබුණ නැහැ මේ එයාට ගහපු මේක දැකලත් තිබුණෙත් නැහැ. එයා දන්නෙත් නැහැ ඒක එයාට ප්‍රශ්නයක් කියලා. හරිද? ඊට පස්සේ තමයි එයාට කිව්වට පස්සේ තමයි එයාට තේරෙන්නේ මේක වැරදි මේක මට මේකට යම් අරගලයක් කරන්න ඕනේ කියලා. ඒක දැන් දුනේෂ් ප්‍රේසාන්තත් මේක දන්නේ නැහැ. දුනේෂ් මොකක් හරි මේක මැදිහත් වීමක් වුණ නැත්නම් එයාත් බහලා ගෙදර යනවා. අන්තම් බේරලා ආව කියලා යනවා. ඒතර එයා අහන්නේ නැහැ මේ ප්‍රශ්නේ මේ සාමාන්‍ය තත්ත්වයටදී අහන්න අවස්ථාවක් නැහැ. අහන්නේ නැහැ නෙවෙයි අහන්න අවස්ථාවක් හෝ එහෙම ක්‍රියාවලියක් නැහැ. අවශ්‍ය වෙනවා එහෙම එක නිර්මාණය කිරීම. ඒතර බහ ප්‍රශ්න එනවා නම් එතකොට මේ ඊට පස්සේ එතනින් වෙන සුබ සාධන ඒ කියන්නේ ඔවුන්ට උදව් කිරීම මොනවා හරි ඒව ගත්තොත් එහෙම ඒව කරලා යුතුයි. ඒව නැහැ කියනෝ නෙමෙයි. නමුත් මං හිතන්නේ ඒක අපේ කාර්යය නෙමෙයි. ඒක රටේ මේක බලන ජනතාව ඉන්නවනම් මේක අහන්න දකින ජනතාව ඉන්නවනම් ඒක කරන එක වෙනම කතන්දරයක්. ඒතකොට මේ මම ඒකයි කියන්නේ මම අපි තුමු දැන් දුනේෂ් ප්‍රේෂාන්ත ගැන දුක හිතලා ඔහුට පව් ඔහුට ගැහුවා කියලා නෙමෙයි මේ අපි කියන්නේ. අවශ්‍ය වෙන්නේ මෙවැනි දේවල් වෙනවා. මේකත් ඒවා එකක්. අවශ්‍ය වෙන්නේ මෙවැනි තැන්වලදී ඒවට එරෙහි අරගලයක් සහ අසාධාරණ විරුද්ධව සටන් කිරීමක් සහ ඒවට හඬ නැගීමක් අවශ්‍ය වෙනවායි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ.